ගුඩ් මෝනිින් හෙමට අද දවස ඇවිල්ල 2026 පස්වෙනි මාසේ 7 වෙනිදා. ඉතින් මම අද ඔයාලට කියන්නේ ලස්සන කතාවක්. ඒ තමයි ලෝකේ තියෙනවා ලස්සන ට්‍රේල් එකක්. ඒ කියන්නේ රටවල් හතරක් ක්‍රොස් කරලා තායිලන්තය, වියට්නාමය, ලාओसය, කාම්බෝදියා මේ රටවල් හතරට ගොඩබිමින් යන්න පුළුවන් ලස්සන මාවතක් තියෙනවා, පාරක් තියෙනවා. ඒක තමයි කියලා ලස්සන මාවතක් තියෙනවා, පාරක් තියෙනවා. ඒකට අපි කියන්නේ බනානා පෑන්කේක් ට්‍රේල්ස් කියලා. ඉතින් මේ ට්‍රේල් එක ඇවිල්ලා රටවල් හතරක් ගොඩබිමින් ක්‍රොස් කරලා කියන්නේ බෝඩර් ක්‍රොස් කරලා අපිට රටවල් බලන්න යන්න පුළුවන් chance එකක්. ඉතින් සවුත් ඊස්ට් ඒෂියාව වල තියෙන ලස්සනම ප්‍රසිද්ධ ගොඩක් මිනිස්සු අතර ජනප්‍රිය හිතා ගන්නවත් බැරි තරම් පුදුම සහගත ලස්සන තැන් බලන්න පුළුවන් පාරක් තමයි මේ බනානා පෑන්කේක් ට්‍රේල් එක හරහා වැටලා තියෙන්නේ. ඉස්සර වෙලාම ඔයාලා කවදා හරි යන්න ආසාවෙන් ඉන්නවා නම් පෞද්ගලිකව මම ගොඩක් යන්න ආසාවෙන් ඉන්නවා. දවසක යනවා අනිවාර්යයෙන්ම. ඉස්සර වෙලාම ඔයාලා යන්න ඕනේ ෆ්ලයි කරන්න ඕනේ තායිලන්ඩ් වලට. තායිලන්ඩ් වලින් ඊට පස්සේ ආවට පුළුවන් යන්න වියට්නාම් වලට, වියට්නාම් වලින් ලාओसට, ලාओसෙන් කාම්බෝදියාවට. මේ විදිහට තමයි මේ ට්‍රේල් එක වැටලා තියෙන්නේ. ඉතින් 1970 විතර කාලේ ඉඳලා මේක හරි ප්‍රසිද්ධයි වෙස්ටර්න් ට්‍රැවලර්ස්ලා අතර. ඒ කියන්නේ තරුණ අපි කියන්නේ තරුණ වයසින් ඉන්න ට්‍රැවලර්ස්ලා, ලෝ බජට් ට්‍රැවල් කරන ට්‍රැවලර්ස්ලා මේ පාත් එකේ සවුත් ඊස්ට් ඒෂියා බලන්න ගොඩක් ආසාවෙන් ඒ කාලේ ඉඳලම ආව නිසා සහ ඒ අවට එයාලා වෙනුවෙන් හැදුණු කෙසෙල් දාලා හදපු පෑන්කේක් එකක් විශේෂ ආහාරයක් විදිහට හැදිලා තියෙනවා. ඒ කියන්නේ මේ මෙච්චර ට්‍රැවලර්ස්ලා එන නිසාම ඒ අවට මිනිස්සු ඒ විදිහට ගොඩක් පෑන්කේක් හදලා තියෙනවා බනානා යූස් කරලා. ඉතින් ඒක නිසා මේ ට්‍රේල් එක යද්දී ඔයාලට ඒක නැතුවම බැරි අංගයක් එකක්. අනිත් එක ඔයාලට නිතර දෙවිලේ හැමතරම දකින්න පුළුවන් කෑමක් වුණාලු ඒ කාලේ ඉඳලම. ඉතින් ඒක නිසා මේ පාත්තේට නම වැටලා තියෙනවා බනානා පෑන්කේක් ට්‍රේල් කියලා. 1970 වගේ ගොඩාක් ඉතිහාසයක් තියෙන ලොකු ඉතිහාසයක් තියෙන කතාවක් ට්‍රේල් එකක් තමයි මේ බනානා පෑන්කේක් ට්‍රේල් කියලා කියන්නේ. ඉතින් මිනිසුත් එක්ක මූව් වෙන්න එක එක රටවල් වල එක එක භාෂාවල් කතා කරන්න, අලුත් මිනිසුත් එක්ක මූව් වෙන්න, ඊට පස්සේ තවත් විශේෂම දේ තමයි අලුත් ලැන්ග්වේජ් එකක් කතා කරන්න, අලුත් සංස්කෘතියක් ඉගෙන ගන්න, ඊට පස්සේ අලුත් රටක අලුත් දේවල් බලන්න, ඊට පස්සේ ලෝකෙ වටේම ඉන්න තරුණ සංචාරකයොත් එක්ක මූව් වෙන්න මේක හොඳම අවස්ථාවක්. ඉතින් ලෝකෙ තියෙන ලස්සනම ට්‍රේල් එක කවදා හරි දවසක ඔයාලට යන්න ආසාවක් හිතුනොත් අනිවාර්යෙන්ම Google search කරලා බලන්න මොකක්ද බනානා පෑන්කේක් ට්‍රේල් කියන්නේ. ඒක කොහොමද යන්නේ, කොහාටද ඉස්සෙල්ලාම යන්න ඕනේ, මේ හැමදේම ඔයාලට බලා ගන්න පුළුවන්, හොයා ගන්න පුළුවන්. ඉතින් මම ගොඩක් ආසාවෙන් කැමැත්තෙන් ඉන්නවා ආයේ ට්‍රේල් එක යන්න ඉස්සරහ දවසක. මම හිතනවා මට ඒක කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් පුංචි දෙයක් කියන්න හිතුණා බනානා පෑන්කේක් ට්‍රේල් එක දන්නේ නැති අයට මේ වීඩියෝ එකෙන්. මම හිතනවා ඔයාලා ගොඩක් දේවල් දැනගන්න නැති. හොයලා බලන්න ඔයාලා ඉන්ට්‍රෙස්ට් නම් මේ දේවල් ගැන. ට්‍රැවල් කෙනෙක් විදිහට අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්නම ඕන ට්‍රේල් එකක් තමයි සවුත් ඊස්ට් ඒෂියා වල මේන්ම කන්ට්‍රීස් හතරක් බෝඩර් ක්‍රොස් කරලා යන්න පුළුවන් විදිහට හැදිලා තියෙන මේ බනානා පෑන්කේක් ට්‍රේල් එක. ඔයාලා මේ ගමන යද්දී ගොඩක් ලෝ කොස්ට් එකකින් ඔයාලට ගෙස්ට් හවුස් ගන්න පුළුවන්, නැත්නම් ඇකොමඩේෂන් හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ ගොඩක් ලෝ බජට් ට්‍රැවලර්ස්ලා තමයි මේ පාත් එක නිර්මාණය වෙලාම තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අඩු පිරිවැයකින් දුර ගමනක් යන්න සවුත් ඊස්ට් ඒෂියා වල රටවල් 4ක් 5ක් විතර කවර් කරගන්න. ඉතින් මේක ඇවිල්ලා තවත් දෙයක් ඔයාලා කෑම බීම වල ඉඳලා හැමදේම සවුත් ඊස්ට් ඒෂියා වල ගොඩක් ලෝ. ඒ කියන්නේ cost of living එක ගොඩක් අඩුයි බජට් ට්‍රැවලර්ස් ලටත්. ඒ කියන්නේ සාමාන්‍ය normally ඕන ට්‍රැවලර් කෙනෙකුට ගොඩක් cost එක අඩු රටවල් ටිකක් තමයි සවුත් ඊස්ට් ඒෂියා වල තියෙන. ලංකාවත් ඇතුළු සියලුම මේ සවුත් ඊස්ට් ඒෂියා වල තියෙන රටවල් වල. ඉතින් ඔය බනානා පෑන්කේක් ට්‍රේල් එකේ තියෙන තායිලන්ඩ්, ඊට පස්සේ වියට්නාම්, ලාओस, කාම්බෝදියා කියන රටවල් හතර විශේෂයෙන්ම ට්‍රැවලර්ස් වල ගොඩක් ලෝ කොස්ට් එකකින් ට්‍රැවල් කරන්න පුළුවන් ට්‍රේල් එකක්. ඉතින් අනිවාර්යෙන් හොයලා බලන්න. මේක තමයි මට කියන්න ඕනේ. මේ පුංචි වීඩියෝ එක බලන්න, ෂෙයා කරන්න. Thank you.